අද මේ ප්‍රභූ දේශපාලනේ නැහැ. අද ඇමතිවරු, മന്ത്രിවරු, ජනාධිපතිවරු, අගමැතිවරු අපි සියලු දෙනාම සාමාන්‍ය සිවිල් පුරවැසියන්ගේ තත්ත්වයට වෙනස් වෙලා තියෙනවා. අපි වෙනස් කරලා තියෙනවා. එදා മന്ത്രിකමක් ගන්න, ඇමතිකමක් ගන්න කට්ටිය පොරකන්නේ මොකටද? එකම පක්ෂේ කට්ටිය මරාගත්තේ මොකටද? മന്ത്രിකමක් ගත්තම, ඇමතිකමක් ගත්තම හොරකම් කරන්න, හම්බ කරන්න. එක්කෝ ගල් කුරියක් දාගන්න, නැත්තම් වැලි කපන්න, නැත්තම් පස් කපන්න, බාර් ලයිසන් එකක් ගන්න. එහෙම නැත්තම් කොන්ත්‍රාත් එකක් කරන්න. ඒ જાතිය සමාජ විරෝධී වැඩවලට තමයි පාර්ලිමේන්තුවට යන්න පොර කෑවේ. අපි මේ දේශපාලන සංස්කෘතිය අද මුළුමනින්ම වෙනස් කරලා තියෙනවා. මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඔබ කවුරුවත් දැක්කද ජනාධිපති ආර්යාව අවුරුදු නැකතට කැවුම් බදිනු, කොගිස් බදිනු එහෙම දැක්කද? ඉස්සර නම් කොහමද? මහා බබා වගේ ඇවිල්ලා කැරකි කොගිස් බදිනු, කැවුම් බදිනු. දැන් ඒව නැහැ. ඒක තමයි වෙනස. නේද? ඒක තමයි වෙනස. ඒකම මදිද මේ මාස 5ට කරපු වෙනස? අපේ රටේ දේශපාලන සංස්කෘතියේ ඒකම මහා දැවැන්ත වෙනසක්. දැන් ඇමති ආර්යාව නෑ. භාර්යාව විතරයි. භාර්යාවුත් පේන්න නෑ. ඒක වෙනසක්. ඒක තමයි දේශපාලන සංස්කෘතිය අපි කරපු ලොකු වෙනස්කම්. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ දේශපාලනේ අහවල් ඇමති හොරා කෑවා, අහවල් മന്ത്രി මුදල් නාස්ති කරා. එහෙම කියන්න තියෙනවද? නෑ. මේ දේශපාලන බලධාරීත්වයේ හොරකම, වංචාව, දූෂණය, නාස්තිය අපි මුළුමනින්ම නැති කරලා තියෙනවා. ඉතින් ඒ වෙනස්කම මේ මාස 5ට අපි කරා. ඒක සුළුපටු වැඩක් නෙමෙයි. අවුරුදු 76ක් තිස්සේ තිබිච්ච ගඳ ගහපු, කුණු වෙච්ච, පල් වෙච්ච ක්‍රමයේ වෙනස් කරේ. ඒ විතරක් නෙමෙයි. ඔබට මතක ඇති අපි මේක බාරගත්තේ මුල් මාස 2 ජනාධිපතිවරණයෙන් පස්සේ. ජනාධිපතිවරයා, අගමැතිවරය, ඇමතිවරයා අපි තුන් දෙනාගේ කැබිනට් එක පටන් ගත්ත ගමන්ම සතියයි 2යි ඉස්සෙල්ලම මොකද්ද කරේ? බංකොලොත් වෙච්ච ණය ගෙවා ගන්න බැරි රට බාර අරගෙන සති 2කින් අපි ඔබ සියලු දෙනාටම තෙල් මිල අඩු කරා. මතකද ඉස්සෙල්ලම අපි සති 2කින් තෙල් මිල අඩු කරපු විදිය? අපෙන් අහුව සූත්‍රෙන්ද අඩු කරේ කියලා. දන්න සූත්‍ර ඔක්කොම දාලා අපි කොහොම හරි තෙල් මිල අඩු කරා. පෙට්‍රල් රුපියල් 21කින් අඩු කරා. ඩීසල් රුපියල් 24කින් අඩු කරා. භූමි තෙල් අඩු කරා. මෙරටේ සියලු ජනතාවට ඒ වාසිය අපි ලබලා දුන්නා.